ගුද මාර්ගය සහ මහාන්තරය සම්බන්ධ යම්කිසි රෝග තත්ත්ව කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් මෙතෙන්දී මම වැඩියෙන්ම යොමු වෙන්නේ ජීවිතයට තර්ජනයක් වෙන රෝග සහ බහුලවම හම්බෙන රෝග කිහිපයක් ගැන කතා කරන්න. අපිට බහුලවම හම්බෙන රෝගී තත්ත්වයක් තමයි මේ ගුද මාර්ගයෙන් ලේ පිටවීම කියන එක. විවිධාකාර රෝගීන් එනවා. විවිධාකාර වයස් කාණ්ඩවල රෝගීන් තමන්ට විවිධ විදිහට ලේ යනවා කියලා එනවා. ඉතින් ඉස්සලාම් බලමු ගුද මාර්ගයෙන් ලේ පිට වෙනවා කියන්නේ මොකක්ද කියලා. ගුද මාර්ගයෙන් ලේ පිට වෙනවා කියන එක ගුද මාර්ගයේ ගුද විවරයෙන් ලේ එළියට එන්න ඕනේ. ඉතින් මේක එන්න පුළුවන් පැහැදිලිවම පේන දියර ලේ විදිහට, ලේ බින්දු විදිහට. එහෙමත් නැත්නම් මල පහත් සමග මිශ්‍ර වෙලා. ඉතින් මේ එන ලේවල ස්වභාවය වෙනස් වෙනවා. එන ඒකේ ඔරිජින් එක ඒක හැදුනේ කොහෙන්ද කියන එක මතයි. ඒත් එක්කම ඒක ආහාර මාර්ගයේ කොයි ලෙවල් එකකින්ද කියලා. උදාහරණයක් විදිහට ආහාර මාර්ගයේ ගුද මාර්ගයේ යටම කොටසෙන් එන ලේ පැහැදිලි දියර බින්දු විදිහට වැටෙන්න පුළුවන්. උඩින් එන ඒවා මල පහත් එක මිශ්‍ර වෙලා වෙන්න පුළුවන්. ඒත් එක්කම පාට ගත්තොත් එහෙම යටම දේවල් තද රතු තුවාලකින් එන ලේ වගේ ටිකක් උඩට යනකොට මේවා ජීර්ණය වෙන නිසා ටිකක් මෙරුන් කලර් වෙනවා. ඊට පස්සේ ගොඩක්ම උඩින් එන ලේ ගොඩක් දුරට ජීර්ණ වෙලා අපිට තද කළු පැහැති ඇලෙන මල පහ විදිහට තමයි හම්බෙන්නේ. ඉතින් මේ කොයි විදිහට ගියත් අපි හැමෝටම කියන්නේ මල පහත් එක්ක ලේ පිට වෙනවා කියලා. ඉතින් මීට අමතරව තියෙනවා සමහර අයට දැනගන්න පියවි ඇසිට පේන්නේ නැති විදිහට ලේ පිට වෙන අවස්ථාව. ඒ අවස්ථාවන් සැකසහිත කෙනෙක් ඉන්නවා නම් විශේෂ පරීක්ෂණ තියෙනවා. එකක් තමයි මල පහ පරීක්ෂා කරන පරීක්ෂණ. ඉතින් මේ වගේ අපිට ඇත්තටම ලේ පිට වෙනවද කියලා තහවුරු කරගන්න පුළුවන්. ඉතින් මේ ලේ පිට වෙන හේතුන් විවිධාකාර වෙනවා. ඉතින් මම මේක සාකච්ඡා කිරීමේ පහසුව උදෙසා මේක කෑලි 3කට බෙදලා සඳහන් කරනවා. මුලින්ම මම යන්නේ අපේ ජීවිතයටත් වඩා තර්ජනාත්මක පිළිකා තත්ත්ව පිළිබඳව. අපගේ ගුද මාර්ගය සහ මහා බඩවැලේ තියෙන පිළිකා. දැන් ලංකාවේ ගත්තොත් 2022 පිළිකා දත්ත අනුව ලංකාවේ ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම වැඩිම ප්‍රමාණයකට වැළඳෙන පිළිකාවක් තමයි මේ ගුද මාර්ගය සහ මහාන්තරයේ වැළඳෙන පිළිකා. ඉතින් ඒක සාමාන්‍යයෙන් දෙවන ස්ථානෙට වගේ තියෙනවා. ඉතින් ඒකින්ද අපි මේ ගැන සැලකීම වැදගත්. ඊටත් වඩා තව වැදගත්කමක් මේකේ තියෙනවා. මේ පිළිකාවට තියෙනවා పూర్ව පිළිකා අවධියක්. ඒ කියන්නේ පිළිකාව ඇති වෙන්න කලින් වුණත් අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒ අවධිය ක්‍රියාත්මක වුණොත් ඇත්තටම අපිට පිළිකාවක් හැදෙන එකත් අපිට නවත්ත ගන්න පුළුවන්. ඉතින් මෙහෙම පිළිකා තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. ගුද මාර්ග හා මහාන්තර පිළිකා මේ අතර වෙනවා. දෙවෙනි එක තමයි මූලිකම අවධියේ පිළිකා අඳුරගත්තොත් තියෙන නවීන පහසුකම්. ඇත්තටම ගොඩක් හොස්පිටල් වල තියෙනවා. වලින් අපිට මූලිකම පිළිකාවක් මූලිකම අවධියේ අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ මූලිකම අවධියේ පිළිකාව ඉස්සර නම් පිළිකා කිව්වහම ඒවට බඩවැල් වල පිළිකා වලට කරන මහ ලොකු ඔපරේෂන් තිබ්බ බඩ කපලා ඊට පස්සේ බඩේ මල පහ එකතු වෙන්න බෑග් දානවා. ඒ වගේ විශාල ශල්‍ය කර්ම. ඒ වුණාට මූලිකම අවධියේ පිළිකාවක් තිබ්බට දැන් අපිට පහසුකම් තියෙනවා. රජීරෝහල් වල එන්ඩොස්කෝපි මාර්ගයෙන් කරන ඉතා කුඩා ශල්‍ය කර්ම. මේක මේ ඔපරේෂන් කපලා කරන එකක් නෙවෙයි. එන්ඩොස්කෝපි මාර්ගයෙන් මේක ඉවත් කරලා සම්පූර්ණ සුවය ලබන්න. ඉතින් ඒවා තියෙන හින්දා අපි මේවා ගැන වැඩියෙන් දැනුවත් වෙන්න ඕනේ. මූලික අවධියේම අවශ්‍ය තැනට අවශ්‍ය ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙක් ගාවට එනවා නම් ඒ විදිහට අපිට ප්‍රතිකාර කරන්න පුළුවන්. මම කිව්වා ගුද මාර්ගයෙන් ලේ යනවා කියලා. ඉතින් මේ ලේ යෑම විතරක්ම නෙවෙයි. ලේ යෑමත් එක්ක වෙනත් රෝග ලක්ෂණත් මේ රෝගීන්ට තියෙනවා. විශේෂයෙන්ම මල පහ කිරීමේ යම්කිසි වෙනස්කම් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෑතකදී ඇතිවෙච්ච මලබද්ධයක් තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර අයට කලාතුරකින් මල පහ දියර ස්වභාවයෙන් යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ මෑතකදී ඇතිවෙච්ච ඒ වගේ වෙනස්කමක් තියෙනවා නම් ඒත් එක්ක ලේ යනවා නම් ඒ අය වඩාත්ම සැලකිලිමත් වෙලා ප්‍රතිකාර වලට යන්න ඕනේ. තවත් හේතු තියෙනවා. උදාහරණයක් විදිහට පවුල් වලින් එන පිළිකා තත්ත්ව තියෙනවා. ඉතින් තමන්ගේ පවුලේ විශේෂයෙන්ම ලේ ඥාතීන් අතර ආහාර මාර්ගයේ පිළිකා තියෙන අය මේ වගේ යම්කිසි සුළු හෝ ලේ යෑමක් පිළිබඳව සැලකිලිමත් වෙලා ඒ ගැන ප්‍රතිකාර ගන්න ඕනේ. ඊටත් තව එහාට ගියොත් මම කියන්න පුළුවන් ආහාර මාර්ගයේ තියෙන ඉදිමීම් තත්ත්ව. මේ ඉදිමීම් තත්ත්ව තියෙන ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීස් කියන රෝග තත්ත්වයන් නිසා අපිට මේ පිළිකා වැළඳෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම තියෙන දෙයක් අපි කොහොමද නිර්වද්‍යම අඳුරගන්නේ? ඉතින් මෙහෙම ලේ යන කෙනෙක් වෛද්‍යවරයෙක් ගාවට ගියොත් ඒ අය යොමු කරයි පරීක්ෂණ කීපයකට. ඒක අතරේ ප්‍රධානම දෙයක් වෙන්නේ ලෝකේ වඩාත්ම පිළිගත් ඊටාම නිර්වද්‍ය විදිහට මේක අඳුර ගන්න පුළුවන් දේ තමයි එන්ඩොස්කෝපි පරීක්ෂණ. මේකෙනුත් සම්පූර්ණ බඩවැලම පරීක්ෂා කරන කොලොනොස්කෝපි පරීක්ෂණය තමයි සාමාන්‍යයෙන් වඩාත්ම වැදගත් වෙන්නේ. මේකෙන් මහා බඩවැලේ තැන් කීපයක තියෙන කැන්සර් වුණත් එක සැරේ අඳුර ගන්න පුළුවන්. ඉතින් ගොඩක් කාලයකට කලින් නම් කොලොනොස්කෝපි ගැන බියෙන් හිටියා. ඒක වේදනාකාරී, ඒක අපහසුයි කියලා. ඒ වුණාට දැන් නවීන පහසුකම් තියෙනවා සියලුම වගේ රෝහල් වල. ඒ වගේම ඊ타මත්ම පුහුණු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සේවය කරනවා. ඉතින් කොලොනොස්කෝපි පරීක්ෂණයකට යොමු වෙනවා නම් ඒ ගැන බය වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒකෙන් වෙන අතුරු ආබාධ ඊ타මත්ම අඩුයි. ඊට අමතරව ඒකේ යම්කිසි වේදනාවක් වගේ දෙයක්
වෙන්න පුළුවන්. ඒ වුණාට අපි හැම වෙලාවෙම සැලකිලිමත් වෙනවා රෝගියාට ඒ වේදනාව දැනෙන්නේ නැති වෙන්න ඖෂධ ඉන්ජෙක්ෂන් විදිහට ලබා දීම ගැන. ඉතින් ඒක නිසා අපේ රෝගීන් මේ වගේ දෙයකට යොමු කරනවා නම් ඔබ යොමු කරනවා නම් ඒ ගැන බය වෙන්න එපා. ඒ පරීක්ෂණය කරගන්න ඒක තමයි ඊටාම නිර්වද්‍ය ක්‍රමය. ඒ මගින් සමහර වෙලාවට ඒ වෙලාවෙම මූලික අවධියේ තියෙන කැන්සර් එකක් නැත්නම් ඒ වගේ පොලිප් එකක් ඒකේ සයිස් එක ලොකු වෙන්න ඒක කැන්සර් එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒක මුලදිම අයින් කරගත්තොත් ඒ කැන්සර් එකක් හැදෙන chance එක අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රමයක් මගින් මේකේ පෙන්눔 කරන්නේ මේක සම්පූර්ණයෙන්ම එතනින් අයින් කරන්න පුළුවන් අපිට මුල් තත්ත්වෙම. එතකොට අපිට ලොකු ඔපරේෂන් අවශ්‍ය වෙන්නේ නැහැ. බෑග් එකක් දානවා වගේ දේවල් ඕන වෙන්නේ නැහැ. ඉතින් මේවා ගැන දැනුවත් වෙලා මේම පරීක්ෂණ සහ මේ ප්‍රතිකාර ගැන යොමු වෙන්න ඕනේ අදාළ රෝගීන්. ඊළඟට තවත් රෝගීන්ගේ බියක් තියෙනවා. බඩවැල් වල පිළිකා වලට ඔපරේෂන් කරපුවම මේ වගේ මල පහ පිටවීමට උදරයේ ඉදිරිපසින් සිදුරක් හදලා බඩවැල් එළියට ගන්නවා. මේක දැන් හරිම අඩුවෙන් කරන්නේ සිලෙක්ටිව් විදිහට අත්‍යවශ්‍ය වුණොත් විතරයි. ඒ කරන ඒවායිනුත් 150කටත් වැඩි ප්‍රමාණයක් මේක අයින් කරලා සාමාන්‍ය මාර්ගයෙන්ම මල පහ පිට වෙන්න අපි හරි ගස්සනවා. ඉතින් ඒකින් හින්දා මේක ගැන ගොඩක් බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක කොලොස්ටොමි කෙයා සර්විස් එකක් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරගෙන යනවා. ඉතාමත් සාර්ථක විදිහට. ඉතින් ඒකෙන් ලොකු පිටුවහලක් හම්බ වෙනවා රෝගීන්. ඊළඟට තවත් ලේ යන රෝග තත්ත්වයක් තියෙනවා. අපි හැමෝම කතා වෙනවා හැමෝම දන්නවා අර්ශ පයිල්ස් නැත්නම් හිමොරොයිඩ්ස් කියලා කියනවා. ඉතින් මේ රෝග තත්ත්වය තමයි අපිට අපේ ක්ලිනික් එක්ක වැඩිපුරම ලේ යන රෝගී ප්‍රමාණයකට තියෙන්නේ. ඉතින් මේක බාල මහලු හැමෝටම හැදෙන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඉතින් මේ රෝගේ වැඩිපුර තියෙන්නේ ලේ බිඳු වශයෙන් මල පහ පිට වෙනකොට පිට වෙනවා. සමහරක් අයගේ කැසීම් වගේ දේවල් තියෙනවා ගුද මාර්ගයේ. ඊට අමතරව තවත් ඉදිරියට යනකොට ගුද මාර්ගයට මේ වගේ ගැටිති ඇති වෙන්න පුළුවන්. ගෙඩි ඇති වෙන්න පුළුවන්. ඒ වගේ සමහරලාට ලේ යන්නත් පුළුවන්. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා නම් ඒත් වැදගත් වෙනවා අදාළ පරීක්ෂණ සහ ප්‍රතිකාර වලට යොමු වෙන්න. ඒක හේතුවක් තමයි මම කිව්වා ලංකාවෙත් ලෝකෙත් බහුලතම කැන්සර් එකක් තමයි අපි කියන ගුද මාර්ගය ආන්ත්‍රික පිළිකා. ඉතින් මේක හරියටම අපිට නිගමනය කරන්න ඕනේ මේක පිළිකාවක්ද නැද්ද කියලා. විශේෂයෙන්ම හයි රිස්ක් පේෂන්ට්ලා ඒ වගේම වැඩිහිටි පේෂන්ට්ලා. ඉතින් ඒක ඉස්සලාම අපි රෝග නිශ්චයකට ඇවිල්ලා මේක හිමොරොයිඩ් එකක් නම් මේකට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ඉතින් ඉස්සර නම් මේවා මෙම ගෙඩි ආපුවම මේවා සම්පූර්ණයෙන්ම කපලා වේදනාකාරී ඔපරේෂන් එකක් කරා. දැන් එහෙම කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. මූලිකම අවධිය නම් අපි ෆීනෝල් සහිත යම්කිසි තෙල් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. ඒකෙන් මේ ලේ යන එක සම්පූර්ණයෙන්ම නවතිනවා. තවත් ඉදිරියට ගියාම හිමොරොයිඩ් බෑන්ඩ්ස් තියෙනවා. ඒවෙන් ට්‍රීට් කරනවා. ඊටත් ඉදිරියට ගියාම දැන් ගොඩක් ජාතික රෝහල ඇතුළු ගොඩක් රෝහල් වල තියෙනවා නවීන ලේසර් තාක්ෂණය. ලේසර් තාක්ෂණයෙන් මේ අර්ශ සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කිසිම ඔපරේෂන් එකකින් පස්සේ කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. ඉතින් ඊළඟට තවත් මේ වගේම තත්ත්වයක් තියෙනවා. මේකට අපි කියනවා ඒනල් ෆිෂර්ස් කියලා. සිංහල නමක් නම් මම ඇත්තටම දන්නේ නැහැ. මේකෙන් ඇත්තටම පැහැදිලි කරනවා නම් මලබද්ධය තියෙන කෙනෙක්ගේ ඝනකම් මල නිසා මල මාර්ගයේ ඇතිවන යම්කිසි දීර්ඝාතයට ඇතිවන පැලුම්. ඉතින් මේකේ ප්‍රධාන රෝග ලක්ෂණ තමයි එකක් මලබද්ධය තියෙනවා. දෙවෙනි එක වෙලාවක තද්දට මල පහ පිට කරන්න ගන්න යම් ආයාසයක් එක්ක වේදනාවක් එනවා ගුද මාර්ගයේත් එක්ක ලේ යන්න පුළුවන්. ඉතින් මේ ලේ ගොඩක් යන වෙලාවලට වඩා අපිට ලෙඩ ඇවිල්ලා කියන්නේ ඇඳන් ඉන්න ඇඳුමේ නැත්නම් යට ඇඳුමේ ලේ බිඳුවක් වගේ තියෙනවා. එහෙමත් නැත්නම් යන මල පහ මත තැවරිලා වගේ තියෙනවා ලේ ඉරි වශයෙන්. ඉතින් මේ වගේ කෙනෙක්ගේ අපි ගුද මාර්ගය පරීක්ෂා කරලා බැලුවොත් මේ වගේ දිස් වෙනවා. ඉතින් අපි දන්නවා මේක ඒනල් ෆිෂර් එකක් කියලා. ඒ වුණාට මේ අවස්ථාවේදීත් ඔබේ වෛද්‍යවරයා ඔබේ තියෙන රිස්ක් ෆැක්ටර් ගැන බලලා සමහරවිට එන්ඩොස්කෝපි එකක් අවශ්‍යයි කියලා නිගමනය කරොත් ඒක කරගන්න වෙනවා. හේතුව මේත් එක්කම වෙනත් රෝගී තත්ත්වයක් තමන්ගේ තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ ප්‍රතිකාර විදිහට අපි ආහාර සහ මලබද්ධය පාලනය කිරීම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තවත් මේකෙන් හොඳ වෙන්නේ නැත්නම් අපි ක්‍රීම් වර්ග පාවිච්චි කරලා මේකට හේතු වෙන මේ ගුද මාර්ගයේ පවතින මේ පින්තූරේ පේනවා මසල්ස් කීපයක් තියෙනවා. මේ මසල් රිලැක්ස් වෙන්න අපි හරි ගස්සනවා. එතකොට ඒකෙන් පුළුවන්. ඊට එහාට ගියාම රෝහල් වල තියෙනවා බෝටොක්ස් කියන ඉන්ජෙක්ෂන් එක රූපලාවන්‍ය කටයුතු වලට පමණක් කලින් යොදාගත්ත. දැන් ගොඩක් මසල් සම්බන්ධ වෛද්‍ය ප්‍රතිකාර වලට යොදා ගන්න. මෙහෙදිත් අපි යොදා ගන්නවා. මේක ඉන්ජෙක්ට් කරාම මේ මසල් එක රිලැක්ස් වෙනවා. ඒ රිලැක්ස් වීම මගින් මේ තුවාලෙත් හොඳ වෙනවා. මේ රෝගේ අපිට මලබද්ධයත් එක්කම ගොඩක් දුරට සනීප කරගන්න පුළුවන්. ඉතින් මේවා තියෙන අයත් නියමිත ප්‍රතිකාර වලට යොමු වෙන එක වැදගත්. ඒ ගැන විඳවමින් ඉන්නවට වඩා. ඊට පස්සේ තවත් රෝගී තත්ත්වයක් අපේ ගුද මාර්ගයේ ලේ යන තවත් රෝගී තත්ත්වයක් තමයි ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීස්. එහෙම නැත්නම් බඩවැල් ඉදිමෙන රෝගී තත්ත්වයන් මේම තියෙන අය මේ වගේ රෝග නිශ්චයට එන්ඩොස්කෝපි මාර්ගයෙන් පරීක්ෂා කරලා රෝග නිශ්චයට එන්න ඕනි. අවශ්‍ය ප්‍රතිකාර ගන්න ඕනි. ඒකෙන් සමහර විට Tamanට වැළඳෙන කැන්සර් එකක් වුණත් වළක්වා ගැනීමේ chance එක තියෙනවා. හේතුව මේ අයටත් කැන්සර් වැළඳීමේ වැඩි chance එකක් තියෙනවා. අපි ගුද මාර්ගයෙන් ලේ යන ප්‍රධාන දේවල් කතා කරා. ඊට පස්සේ මම තවත් මේ අපි වැඩිපුර දන්නෙත් නැති ඒ වුණාට හැදුනොත් ඊ타මත්ම විඳවන රෝගයක් ගැන මම කතා කරන්නේ. මේකට අපි කියනවා පෙරියනල් ෆිස්ටියුලා කියලා. අපේ සිංහල වහරේ මේකට කියනවා බගන්දරා කියලා. ඉතින් මේක මොකද්ද මේ බගන්දරාවක් කියන්නේ? බගන්දරාවක් කියන්නේ අපේ ගුද මාර්ගයේ හෝ මහාන්ත්‍රය යම්කිසි බටයක් වගේ නලයක් මගින් වටේ තියෙන හැමට සම්බන්ධ වෙනවා. එතකොට ගුද මාර්ගයට අමතරව ගුද මාර්ගය ඇතුළත සහ පිටත යා කරන මාර්ගයක් තියෙනවා. ඉතින් මේ මාර්ගය සමහර වෙලාවට ගුද මාර්ගයේ පහළම කොටසේ වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ටිකක් උඩින් වෙන්න පුළුවන්.
ඉතින් මේකට ප්‍රධාන හේතුවක් වෙන්නේ මේ ගුද මාර්ගයේ තියෙන පැතිලා ග්‍රන්ථි වර්ග මේවා ඇතුළට විස බීජ මලපහවල විස බීජ තියෙනවා කොහමද ගිහිල්ලා එතන හැදෙනවා සැරව ගෙඩියක්. ඒ සැරව ගෙඩිය අඩුම ප්‍රෙෂර් එකක් තියෙන පාත්වයකේ පුරලා යනවා. ඒ පුපුරලා යන එක හැම පැත්තට වුණොත් එහෙම කෙලින්ම මේ වගේ බටයක් විදිහට එළියට කනෙක්ෂන් එකක් හැදෙනවා. ඉතින් මේකේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේක හොඳ වෙන්නේ නිකන් තිබ්බට හොඳ වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම යම්කිසි දෙයක් තියෙනවා නම් සමහරවල් මේ දකුණු පැත්තේ රූපේ පේනවා ගුද මාර්ගය ආශ්‍රිත පොඩි ගැටයක් වගේ එකක් තියෙනවා. සැරින් සැරේ වතුර වගේ දේවල් එනවා. සමහර වෙලාවට මල පහත් කුඩා ප්‍රමාණ වලින් එන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා නම් සුදුසුකම් සහිත ශල්‍ය වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනි. ගිහිල්ලා ඒක පරීක්ෂා කරවා ගන්න ඕනි. ඊට පස්සේ ඒ වෛද්‍යවරයා අදාළ පරීක්ෂණත් කරයි. ඊට පස්සේ කිව්වොත් එහෙම ඔපරේෂන් එකක් ඕනි කියලා මේ ඔපරේෂන් එකට යොමු වෙන්න ඕනි. ගොඩක් වෙලාවට ගුද මාර්ගය හා ඒ ආශ්‍රිතව කරන කොන්දට ඉන්ජෙක්ෂන් විදලා කරන ඔපරේෂන් එකකින් තමයි මේක කරන්නේ. ඔපරේෂන් කිරීමකින් තොරව මෙම රෝගය සාමාන්‍ය සුව කරන්න අමාරුයි. ඔපරේෂන් එකක් කරා මේක සුව වෙන්න ඇත්තටම ලොකු කාලයක් යනවා. ඒකින්ද මේ ලොකු ඉවසීමක් මේ රෝගින්ගෙන් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ ආකාරයෙන් කලින් මම සඳහන් කර මාංශපේශි කපාට වලට හානියක් නොවි අපිට අවශ්‍ය විදිහට ට්‍රීට්මන්ට් දීලා හොඳ කරන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලයක් එක්ක. ඉතින් ඒ සඳහා සුදුසුම ශල්‍ය වෛද්‍යවරයෙක් ගාවට එන්න ඕනේ. ඊළඟට අපේ සමාජයේ දැන් බහුල වෙන තවත් රෝගයක් ගැන මම කතා කරොත් හොඳයි කියලා හිතුවා. මේක තමයි මේකට අපි කියනවා ඩයිවර්ටිකියුලර් ඩිසීස් කියලා. සිංහල නමක් ඇත්තටම මම දන්නේ නැහැ තාම. මේ ඩයිවර්ටිකියුලර් ඩිසීස් කියන්නේ අපේ ආහාර මාර්ගයේ මහාන්ත්‍රයේ උඩා බැලුන් වගේ නෙරුම් වෙන. පොඩි බල්බ් වගේ එහෙම නැත්නම් බැලුන් වගේ එනවා. ඉතින් මේවා එන්නේ ඒ හරියෙන් තියෙනවා පොඩි හිස්තැන්. මහාන්ත්‍රයේ ඇතුළත පෙන්නලා තියෙනවා. ඇතුළතින් පොඩි හිස්තැන් තියෙනවා. මේ හිස්තැන් ඇති වෙලා තියෙන්නේ ආහාර මාර්ගයට උදරයේ සපයන රුධිර නාලවල සම්බන්ධයත් එක්ක. ඉතින් මෙහෙම හැමෝගෙම තියෙනවා. ඒ වුණාට සමහරක් කට්ටියගේ මේ හිස්තැන් විශාලයි. ඒ අයගේ ගුද මාර්ගයේ සහ මහාන්ත්‍රයේ ප්‍රෙෂර් එක වැඩි වුණොත් මේ තැන් විශාල වෙලා මල පහත් එක්ක බැලුමක් වගේ එතන පිම්බෙන්න පුළුවන්. මේ නිසා මල බද්ධය වළක්වා ගැනීම මේක ඇතිවීම වළක්වීමට ප්‍රධාන හේතුවක් වෙනවා. ඉස්සර 1980 ගණන් වල 90 ගණන් වල වගේ මේ ලෙඩේ ලංකාවේ තිබ්බේ නෑ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ටික මේක එන්න පටන් ගත්තා. ඉතින් මේකට ප්‍රධාන හේතුවක් විදිහට වෛද්‍යවරු අඳුරාගෙන තියෙනවා මල බද්ධය. ඒ කියන්නේ අපේ ආහාර රටාව වෙනස් වෙනවා. ක්ෂණික ආහාර සහ ෆයිබර් කෙඳි සහිත ආහාර අවම වගේ දේවල් නිසා මේ ප්‍රෙෂර් එක ඇතුළේ වැඩි වෙලා ඒක මේ රෝගී තත්ත්වය ඇති වෙනවා. ඉතින් මේ රෝගී තත්ත්වය මෙහෙම පොකට් තිබ්බට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට මෙතනින් විස බීජ ගිහිල්ලා එතන ඉදිමෙන්න පුළුවන්, සැරව ගෙඩියක් හැදෙන්න පුළුවන්. පොකට් එක පුපුරලා ගියොත් බඩවැල හිල් වෙනවා. සමහර වෙලාවට මෙතනින් ලේ ගලන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම ප්‍රතිකාර තියෙනවා. මේ වගේ තත්ත්වයක් තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ස්කෑන් කරොත් එහෙමත් නැත්නම් එන්ඩොස්කෝපි එකක් කරොත් ඉතින් තමන් විශේෂයෙන් වැඩිහිටිය අය තමන්ගේ උදරයේ වම් අත පැත්තේ පල්ලෙහැ කැක්කුමක් එනවා. ඒත් එක්කම උණ ගතිය තියෙනවා. සහ මල පහ පහු කිරීමේදී දියර මල පහ පිට වෙනවා. ඒ වගේ තත්ත්වයන් ඇති වෙනවා නම් මේක වෙන්න පුළුවන් සමහර වෙලාවට. එහෙම තියෙනවා නම් ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. මේ රෝග තත්ත්ව අපි වළක්වා ගන්නේ කොහොමද කියලා යම්කිසි කාරණා කිපයක් කියන්න කැමතියි. විශේෂයෙන්ම ගුද මාර්ගයේ සහ මහාන්ත්‍රයේ පිළිකා තත්ත්ව පිළිබඳව. ඉතින් මේ පිළිකා තත්ත්වය ගැන කතා කරනකොට පළවෙනියෙන්ම දැනගන්න ඕනේ තමන් පිළිකාවලට වැඩිපුර හැදෙන්න පුළුවන් chance එක තියෙන කෙනෙක්ද කියලා. වැඩිපුරම chance එක තියන අය වෙන්නේ මම කලිනුත් කිව්වා පෞල් පසුබිමක් තියෙනවා නම් ආහාර මාර්ගය හා මහාන්ත්‍රයේ පිළිකා. දෙවෙනි හේතුව වෙන්නේ මහාන්ත්‍රයේ ඉදිමෙන inflammatory bowel disease කියන රෝග තත්ත්වයේ තියෙනවා. තුන්වෙනි එක මහාන්ත්‍රයේ තියෙන ගෙඩි. පොලි වැඩිපුර තියෙන තත්ත්ව තියෙනවා. තත්ත්ව කිහිපයක්ම තියෙනවා. ඒ වගේ දෙයක්ක් තමන්ගේ අඳුරගෙන තියෙනවා. ඉතින් මේ වගේ කට්ටිය විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. ඊළඟට අපේ ආහාර පුරුදු. ඒක තමයි වැදගත් වෙන්නේ මේ පිළිකා සහ අනුයිකිත දේවල් හැමෝටම. ඉතින් ආහාර පුරුදු ගත්තොත් කෙඳි සහිත ආහාර. කලින් සඳහන් කරා වගේ soluble fiber, insoluble fiber කියන දෙකම වැදගත්. කෙඳි සහිත ආහාර අවශ්‍ය ප්‍රමාණයට ගන්න එක ඉතාම වැදගත්. ඒ මගින් මල පහ අපගේ ආහාර මාර්ගයේ ගමන් කරන වේගය නියමිත ප්‍රමාණයට අපිට පවත්වා ගන්න පුළුවන්. එතකොට මේ මල පහ සමග යම්කිසි ටොක්සින් එහෙම නැත්නම් විෂ ಜಾති තිබ්බත් ඒක අපිට ගොඩක් උරා ගන්න කලින් ඒක සිරුරින් බැහැර කරනවා. ඒකත් අපිට වාසියක් වෙනවා. ඊට අමතරව අධික ලෙස මත්පැන් පානය, දුම්පානය ඒව නවත්වා ගැනීම ඊටාම වැදගත් වෙනවා. මේවට අමතරව මට කියන්න තියෙන්නේ Tamanට යම්කිසි මේ මම කියපු රුධිරය පහවීම මල පහත් එක්ක එහෙමත් නැත්නම් තමන් මල පහ කිරීමේ තමන්ගේ පුරුද්ද වෙනස් වීම එහෙම නැත්නම් මෑතකදී සිදුවෙච්ච තමන්ගේ බර අඩු වීම කෑම අරුචිය උදරයේ වේදනාව වගේ දේවල් එකක් හෝ කීපයක් එකට වෙනවා නම් වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ප්‍රතිකාර ගැන වඩාත්ම වැදගත් වෙනවා.